සේල්ස් කොච්චර වටිනවද බිස්නස් එකට? සේල්ස් ස්කිල් එක කොච්චර වටිනවද බිස්නස් එකට? Tamanට සේල්ස් ස්කිල් එක තියෙනවා නම් ඕනෙම දෙයක් ඕනෙම ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඕනෙම ව්‍යාපාරයක් කියලා කිව්වට එහෙම හැම එකම පටන් ගන්න බෑ. but සේල්ස් ස්කිල් එක entrepreneur කෙනෙක්ට නැත්තම් aspiring entrepreneur කෙනෙක්ට මාර වැදගත්. සෙල් කරනවා කියලා කියන එක හැම වෙලාවෙම direct selling නෙමෙයි. ඒ කියන්නේ මේක ගණ්ඩ අරක ගණ්ඩ මගේ බඩුව සේල් එකට තියෙනවා මගේ බඩුව 50% off කියලා කියනවා නෙමෙයි. දැන් මේකෙන් මීම්යක් හදන්න එපා. මගේ බඩුව 50% off කියන එකෙන් මීම්යක් හදන්න එපා. මං කියන්නේ සේල්ස් ස්කිල් එකේ වටිනාකම තමයි ඔයගොල්ලන්ට ඒ ස්කිල් එක සේල්ස් ඇන්ඩ් මාකටිං ස්කිල් එක දෙකම තිබ්බොත් එම ඕනෙම ව්‍යාපාරයක් පටන් ගන්න ලේසි. කොහොමද තමන් සෙල් කරන්නේ? right. ෆස්ට් එක තමයි තමන්ව සෙල් කරගන්න දැනගන්න ඕනේ. මොකද්ද තමන්ගේ බ්‍රෑන්ඩ් එක? මොකද්ද තමන්ට හැකියාව තියෙන්නේ? ඕකට තමයි අපි පර්සනල් බ්‍රෑන්ඩ් කියලා කියන්නේ. ඉතින් අපි අද පර්සනල් බ්‍රෑන්ඩ් ගැන චුට්ටක් කතා කරමු. කෙනෙක් පර්සනල් බ්‍රෑන්ඩ් එකක් ඩිවෙලොප් කරන එකේ, බිල්ඩ් කරන එකේ වටිනාකම මොකද්ද කියලා බලන්න. මම හැම වෙලාවෙම කතා කරනවා මේ රටේ බ්‍රෑන්ඩ්ස් ගැන, පර්සනල් බ්‍රෑන්ඩ්ස් වලින් දුවන බ්‍රෑන්ඩ්ස් ගැන. අපි ජේක් කාල්ස්ගේ ගත්තොත් එහෙම මිඩ්ඩේ ස්ක්වයර්ස්, ඒ වගේම ඒරන් ස්පයිවැක්ගේ ගත්තොත් එහෙම හෂ් බ්ලැන්කට්ස්, ඒ වගේ බ්‍රෑන්ඩ්ස් ගොඩක් වෙලාවට ෆවුන්ඩර් ලෙඩ්. දැන් ලංකාවේ පොඩි එක්සැම්පල් එකක් ගත්තොත් එහෙම ශලීන් බාලසූරියගේ තියෙනවා අපේ ස්පාසිලොන් කියන බ්‍රෑන්ඩ් එක. ස්පාසිලොන් කියන බ්‍රෑන්ඩ් එකේ ඔයගොල්ලෝ පොඩි පිවට් එකක් ළඟදී දකින්න ඇති. ඒගොල්ලෝ ගොඩක් ලක්ෂරි පැත්තට තමයි වැඩේ අරගෙන ගියේ. නමුත් මං හිතනවා පොඩ්ඩක් මාස් මාකට් සහ කමර්ෂල් පැත්තට චූට්ටක් හැරෙමින් ඉන්නවා කියලා වෙලා. ඒ කියන්නේ ලංකාවේ ලෝකල්ස්ලට ලංකාවේ ඔඩියන්ස් එකට ඇක්සස් කරන්න පුළුවන්, මාස් මාකට් එකට ඇක්සස් කරන්න පුළුවන් ටයිප් දේවල් ටිකක් කරගෙන යනවා. ඒකට තියෙන හොඳම එක්සැම්පල් එක තමයි ශලීන් පොඩ්කාස්ට් එකක් පටන් ගත්තා සිංහලෙන්. ඒ කියන්නේ මම එයා ගැන කියවලා දැකලා තියෙන හැටියට this could be totally wrong but this is just my opinion ශලීන්. එයා ටිකක් ඉන්ටර්නැෂනල් පැත්තට නැත්නම් ස්පාසිලොන් කියන බ්‍රෑන්ඩ් එක බිල්ඩ් කරේ more like a international brand ඉහළ පන්තියට access ඇතුව ඒ price points එක. but you're doing a Sri Lankan සිංහල language එකකින් කරන podcast එකක් පටන් ගත්ත එකෙන් මට ඒත්තු ගැන්වෙන්නේ ඒක ටිකක් commercial mass market එක පැත්තට ගෙනියන්න දරන උත්සාහයක් හැටියට. ඉතින් අපි ගොඩක් වෙලාවට founder කෙනෙක් එක්ක දැන් marketing 2024 2025 2023 වගේ කාලේ ඉඳගෙන පොඩි shift එකක් තියෙනවා brand to personal brand කියන එක. founder led brand stories communities. මොකද ඉස්සර මේක ගිහිල්ලා ගණ්ඩ කිව්වොත් දැන් මම හොඳ එක්සැම්පල් එකක් කියනවා ඩේවිඩ් කොලර් කියලා ඉවරලා මෙහෙ තියෙනවා ක්ලෝදින් බ්‍රෑන්ඩ් එකක්. මම හිතනවා වගේ ජීන්ස් මේක ඩේවිඩ් කොලර් වෙන්න ඇති. මට මතක හිටියා මම සෑහෙන්න ෆලෝ කරපු බ්‍රෑන්ඩ් එකක් ඉස්සර ඉඳන්. කියන්නේ 2017 හරි 18 හරි පටන් ගත්ත බ්‍රෑන්ඩ් එකක්. ඒගොල්ලෝ නිකන් කොලර් කියන බ්‍රෑන්ඩ් එක KOLLAR කොලර් කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් ලෝගෝ එකෙන් තමයි පටන් ගත්තේ. but ඒක පස්සේ pivot වුණා by David Koller කියලා වෙන ඩිසයිනර්ගේ නමින්. and design is the front for everything. designer community එකක් build කරා. ඒ community එකේ මමත් ඉන්නවා. ඒ community එක ඇතුලේ එයා designs share කරනවා මිනිස්සුත් එක්ක. ඒ කියන්නේ right මෙන්න මේක තමයි මෙන්න designs පහක් අපි ඊළඟ season එකේ ගේන්න යන. ඔයගොල්ලෝ මොකද්ද මේකට කැමති? ඒ වගේ polls මිනිස්සුන්ගේ audience එක ඒගොල්ලන්ගේ ෆෑන් බේස් එක ඒගොල්ලන්ගේ ඉන්න ෆොලෝවර්ස්ලා බයර්ස්ලාව කමියුනිටි එකක් ඇතුළට එක්කව කරගත්තාම බේසිකලි එතන හැදෙනවා කනෙක්ෂන් එකක්. ෆවුන්ඩර්ත් එක්ක කනෙක්ට් වෙනවා. රයිට් අපි ඩිසයින් ප්‍රොසෙස් එකේ ඔයගොල්ලන්ව ඉන්වෝල්ව් කරගන්නවා. අපි නිකන් අපිට ඕන එක හදලා මාකට් එකට දාලා ඉවරලා නිකන් විකිනෙන්න දෙන්නේ නැහැ. අපිත් ඔයගොල්ලන්වත් ඉන්වෝල්ව් කරගෙන තමයි මේ වැඩේ කරන්නේ කියන මයින්ඩ් සෙට් එක හැදෙනවා. ඉතින් ලංකාවේ entrepreneur කෙනෙක්ට ලංකාවේ බ්‍රෑන්ඩ් එකට මම ඔක පොඩ්ඩක් සලාම් කරනවා දැකලා තියෙනවා අපේ ක්‍රේප් රනර් එකේ. but මම හිතන්නේ කමියුනිටි එකක් බිල්ඩ් කරන එක සහ කමියුනිටි ඩ්‍රිවන් සහ ෆවුන්ඩර් ඩ්‍රිවන් බ්‍රෑන්ඩ් එකක් හදන එකට හොඳ ඔපචුනිටි එකක් ලංකාවේ ෆවුන්ඩර්ස්ලාට තියෙනවා. අපි ට්‍රැඩිෂනල් මාකටිං මෙතඩ්ස් පාවිච්චි කරන්නේ නැතුව ඇයි ඕගැනිකලි ක්ලයන්ට්ස් ලව තැනකට ගෙනල්ලා තමන්ගේ පොටෙන්ෂල් කස්ටමර්ස් ලව තැනකට ගෙනල්ලා කමියුනිටි එකක් බිල්ඩ් කරලා ඒගොල්ලන්ගේ රුචි අරුචිකමුත් වැඩේට අරගෙන වැඩේට දාගෙන ඒවා ඉන්වෝල්ව් කරගෙන ඒ මිනිස්සුන්ගේ ඔපීනියන්ස් වලටත් ඇහුම්කන් දීලා brand එක run කරන්න පුළුවන් නම් අර community කියන connection එක හැදෙනවා because community is going to be the biggest
marketing driver in the future. Right? Community කියන එක තමයි marketing වල ඉතාමත්ම වැදගත් කෑල්ලක් වෙනවා community කියන එක ඉස්සරහට. මොකද brands වලට fan bases build කරනවා consumers ලට වැඩිය fan base brand fans සහ brand community කියන එක වැදගත් වෙනවා ඒ brand එකට support කරන්න. quality තවත් ඉතාමත්ම හොඳ example එකක්. මොකද ඒගොල්ලෝ community එකට ඔයගොල්ලෝ ගිල්ල වෙල Instagram එක බැලුවොත් එහෙම ඒගොල්ලෝ ගොඩක් community focused brand එකක්. ඒගොල්ලෝ community එකට තමයි ගොඩක් වෙලාට community එක කියන ඒවා අහලා තමයි designs කරන්නේ. ඉතින් ලංකාවේ හොඳ opportunity එකක් clothing brand එකක් පටන් ගන්න කෙනෙක්ට community එකක් involve කරගෙන පටන් ගන්න. අනිත් එක තමයි ලොකු brands තියෙනවා නම්. You can be a multinational brand or you can be a brand like Sparsilon එකට හොඳ idea එකක් තමයි. Why don't you build a community around Sparsilon? පොඩි group එකක් දාන්න. ඒගොල්ලෝ male focused female focused ගන්න male පැත්තට එක්කෙනෙක් run කරන්න Shalin can run the brand. ෆීමේල් පැත්තට තව එක්කෙනෙක් ගන්න පුළුවන් ඒක රන් කරන්න. එතකොට ඒක වටේ කමියුනිටි එකක් හදන්න. මොන වගේ Sparsilon products ද ඔයගොල්ලන්ට මාකට් එකට දාන්න ඕනේ. designs packaging designs කොහොමද basically packaging designs වල මොනවද කැමති මිනිස්සු කැමති කියලා වෙල ඒ polls ඒ opinions අරගෙන ඒ community එක build කරන්න. ඒ community එක ඇතුළෙම ඔයගොල්ලන්ට ලොකු revenue stream එකක් හදාගන්න පුළුවන්. මම දන්න මගේ චූටි knowledge එකේ හැටියට. So Sparsilon is a brand that's kind of innovating the way how marketing works in Sri Lanka. So respect to them. මම ඒගොල්ලන්ගේ brand එක run කරන හැටි කියලා දෙනව නෙමෙයි, but I consulted for Sparsilon. ඔය වගේ දේවල් තමයි පොඩ මම add කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේකෙන් යමක් ඉගෙන ගත්තා නම් great. ඔයගොල්ලෝ මගේ community එක තියෙනවා nas.io/kamaj K1000 කියන discount code එක පාවිච්චි කරන්න පළවෙනි 10ට 50% off discount එකක් තියෙනවා for life. It's a monthly subscription. It's a community of like-minded people. මම ඒකට පිටරට entrepreneurs ලව ගෙනල්ලා ඔයගොල්ලන්ට FaceTime දෙනවා ඒගොල්ලොත් එක්ක. ඒගොල්ලන්ගේ stories අහන්න දෙනවා. ඒගොල්ලෝ business build කරන හැටි අහන්න දෙනවා. එතකොට අපේ local entrepreneurs ලා දැන් ජෝයල් අපේ කානේජ් එකේ ජෝයල් කැමති වෙලා ඉන්නවා එක session එකක් කරන්න ඔයගොල්ලන්ට. ඒ වගේ වෙන ලංකාවේ educational courses කියන තැනින් එහාට ගිය community එකක්. මේක course එකක් නෙමෙයි, මේක community එකක්. මම involve වෙලා ඉන්නවා heavily. මේකේ community manager කෙනෙක් ඉන්නවා. ඔයගොල්ලන්ට exclusive content දෙනවා. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා මේක ඇතුලේ. ඉතින් ඇවිල්ලා join වෙන්න අපි එකට ගොඩ යමු. ජය වේවා.